අද ලොගේ මම ඔයාලට අරන් ආවේ මේ දැන් ලොකි තැන් කරනවානේ. ඒ කියන්නේ කුඹුරු වැඩ කරන අය මේ සාමාන්‍ය එළවලු හදන්න ඔය දේවල් ගන්න මාර ගේමක් දෙනවා. ඒ කියන්නේ ඒවා ස්මාර්ට් කරන්න ඊට පස්සේ ඒ වගේ ඵලයක් නෙලා ගන්න කියන්නේ මාරම ගේමක් දෙනවා. කියන්නේ මම කරන්නේ නැහැ. හැබැයි මල්ලි කරන ඉන්න මම දන්නවා ඌ ගහන ගේම් මොන වගේද කියලා. කියන්නේ හරියට මේවා මේ පොඩි ළමයි බලා ගන්නවා වගේ බලා ගන්න. ඒ තරම් මේවට සාර්ථක කරන්න ඕනේ. හරි ආදරෙන් බලා ගන්න ඕනේ. කියන්නේ මම හිතන්නේ මේ අවස්ථ දෙන්නේ ආදරයේ සෙනෙහස කරුණාව වැඩිපුර හම්බනකොට මේ ලස්සනට මේ හැදෙනවා. ඉතින් හරි සතුටුයි. මේවා මේ වැටකුළු මේ දැන් අද වැටකුළු කපන දවසක්. වැස්සත් වෙනවා. වැස්ස අතරේ අපච්චි ඉන්නවා. මල්ලි තාම නෑ. අපච්චි ඉන්නවා පැලේ. එයා වැටකුළු අර කපලා අරන් ගියේවා මේ ලස්සනට අහුරනවා. ඊට පස්සේ ඒවා බොක්ස් වලට දාන්න ඕන. බොක්ස් වලට දාලා ඉවරලා මේ ඊට පස්සේ තමයි මාකට් එකට යවන්නේ. ඉතින් හරි සතුටක් දැනනවා මේ වගේ මේ ගෙඩි ඇවිල්ලා ඒ ගෙඩි හදන්න ලං වෙලා මේ තියන දැක්කම හිතට හරි සතුටක් දැනෙනවා. කුරුළු කෑ ගත්තා. මේ තමයි පැල. ඒක වට කරලා තියෙන්නේ. මේ තියෙන දැන් කඩාගෙන ආපු ඒවා. මේ තමයි පැල. මේකේ රෑ වෙලා හවස් වෙලා ඉන්නවා කියන්නේ ඒක අමාරු. දෙන්නලා ඉඳගෙන ආය ලස්සන වයිබ් එකක් තියෙනවා. මේක තමයි අපි කුඹුර. හරිද? ඔඩ මේ තියෙනවා. ගන්නත් තියෙනවා. මේ තියෙන්නේ බ්‍රැන්ඩි ගල. හරිද? මම මේ ගමට මාර ආසයි. මාර ආසයි තමයි. මේ ගමට මම මාර ආදරේ. මේකේ තියෙන පීටීම සහ මේ තියෙන ලස්සන නිසා. බලන්න. තනිකර කඳු වලින් මට වෙලා තියෙන්නේ. ආනන්දේ යන්න ඕන මෙන්න මේ අන්න ගිහිල්ලා එතනින් එහා පැත්තට යන්න. මෙන්න මෙතනින් මෙන්න මේ හරියම වේවා එහා පැත්තට යන්න. ඉතින් හොඳයි. ඒ වහිනවා. ඒ තමයිද? වහිනවා කියන්නේ ඒකම ලස්සන වයිබ් එකක්. වැස්ස කියන්නේ මේ සුබ පරිසරයේ තියෙන දෙයක් නේ. ඒක වැස්ස කියන එක ලැබෙනකොට ඒකේ ඒ වෙලාවට ඒ ලැබෙන විදිහට ලස්සනයි. පච්චි කොහෙද? ආ නෑ දෙන්න. ඔයා කපලා දෙන්න මම අර යන්න.
මේ පොඩිව කපන්නේ ලොකුව විතරයි කපන්නේ. ඈ?